කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතයේ අපේ පැවැත්ම තියෙන අපි ජීවත් වෙන ආදරය සම්බන්ධ. එතකොට මම කතා කරන්න කැමති මිනිසෙක් විදිහට අපි ජීවිතය ගෙන යනකොට ඇයි අපිට ආදරය ඕනි වෙන්නේ? කොතනින්ද ආදරේ පටන් ගන්නෙ? ආදරය කියන දේ සැබෑ අරුතෙන් ගෙන යනකොට කොහොමද? ආදරය කියන දේ අද සමාජයේ ප්‍රශ්නයක් තැනටපත් උනේ කොහොමද කියන මාතෘකාව ඔස්සේ. ඉතින් අපි බලමු මේ ආදරය සම්බන්ධව ආදර තටාක න්‍යාය සම්බන්ධවත් අපි මෙතනදී කතා කරමු. මේ න්‍යායට අනුව දරුවෙක් මව් කුසේ පිළිසිඳගත් දවසේ සිට උපත දක්වාම ගත කරන්නේ පළවෙනි ආදර තටාක කාලයයි. ඉතින් මේ කාලයේදී දරුවා අපි බොහෝ උතුම්ම සැලකනවා. කියන්නේ අපි මවක් විදිහට මවක් විදිහට විවාහ ජීවිතයට ගත කරලා මවක් විදිහට පත් වෙන්න අපි කැමැත්තෙන් ඉන්න කාලේ අපිට එවැනි සිදුවීමක් වුණාම අපි ඒක ඉතාමත් සතුටුදායක සහ උතුම් දෙයක් විදිහට සැලකනවා. පවුලේ තම සැමියාගෙන් තව අනික් අපේ දරුවෝ තව ඉන්නවා නම් ඒ දරුවන්ගෙන් පවුලේ සමාජිකයන්ගෙන් සහ අවට සමාජිකයන් එතකොට අපි හිතමු අපි වැඩ කරන තැනක වෙන්න පුළුවන් එතන ජීවිතයේ හැම කෙනෙක්ගේම ගෞරවයට පාත්‍ර වෙන සහ ආදරය සැලකිල්ල ගොඩාක්ම ලැබෙන කාලයක් විදිහට අපිට සලකන්න පුළුවන් මෙන්න මේ පිළිසිඳ ගැනීමේ සිට උපත දක්වා. ඉතින් මේ කාලයේදී හැමෝගෙම ආදරය, කරුණාව, සැලකිල්ල, ගෞරවයට පාත්‍ර වන මවකගේ කුසේ හැදෙන දරුවාගේ පළවෙනි ආදර තටාකය ඊටම සාර්ථකව පිරී පවතිනවා. ඉතින් මෙහෙම පිරී පවතින දරුවා දෙවනි තටාකයේ විදියට අපි ආදර තටාක න්‍යායෙන් හඳුන්වනවා. දෙවනි තටාකයේ විදිහට උපතේ සිට අවුරුදු 7. මෙන්න මේ උපතේ සිට අවුරුදු 7 කියන දෙවනි තටාකය බොහෝම වැදගත්. මොකද මේ කාලය තමයි දරුවගේ මොළය 95%ක කොටසක් නිර්මාණය වෙන කාලය. ඉතින් මේ කාලයේදී දරුවගේ දෙවනි ආදර තටාකය හැදෙන්නේ තම දෙමාපියන්ගේ ආදරයෙන් තමයි දෙවනි ආදර තටාකය පිරෙන්න ගන්නෙ. හැම වෙලාවෙම මව පියාගේ ආදරය, රැකවරණය, ලෙන්ගතුකම හැමදේම මේ කාලයේ බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තමයි නිතරම අම්මා පස්සේ අප්පච්චි පස්සේ මේ ඉන්න කාලයක් වෙන්නේ. ඒතකොට මේ නිසාම තමයි දරුවා පෙර පාසල් යනකොට පාසලේ එක වසරට ඇතුල් වෙනකොට ගොඩාක් අඬන්න එහෙම පටන් ගන්න. අර තමන්ගේ මව පියාගෙන් වෙන්වීම එයාට දරා ගන්න අපහසු නිසා. ඉතින් මේ කාලයේදී මව පියාගේ ආදරයෙන් දරුවගේ දෙවනි ආදර තටාකය පිරුණට පස්සේ තුන්වෙනි ආදර තටාකය පටන් ගන්නවා අවුරුදු 7ත් අවුරුදු 14ත්. එතකොට අවුරුදු 7ත් 14ත් අපි ගන්නකොට මව පියාගේ ආදරය වගේම දරුවට මේ කාලයේදී ඉතාමත් වැදගත් වෙනවා තමන්ගේ පවුලේ සමාජිකයන්, නෑදෑ හිත මිතුරන්ගේ ආදරය වගේම තමන්ගේ යාළුවන්ගේ ආදරය. එනිසානේ යාළුවෝ නිතරම දැන් යාළුවෙක් හදාගන්නවා, යාළුවොත් එක්ක ඉන්නවා, ඒගොල්ලන්ගේ කතා බහට, යාළගේ ගෞරවයට, යාළගේ ආදරයට පාත්‍ර වෙන්න ඉතාමත් කැමති. එතකොට ඒ නිසා මේ කාලය වෙනකොට අම්මා තාත්තගේ ආදරය වගේම පවුලේ ආදරය ලැබෙන්න ඕනේ. තමන් අධ්‍යාපනය කරන තැන පාසලේ හෝ තමන්ගේ නිවසේ අවට හෝ යාළුවෝ මිතුරාදියන් ඉන්න ඕනේ. එකතු වෙලා කතා බහ කරන්න, ආදරයෙන් ඉන්න, සුහදශීලීව ඉන්න මේ කාලය ඒ ආදර තටාකයේ පිරෙන ස්ථාන තමයි මම කතා කරන්නේ. ඊළඟට 4 වෙනි ආදර තටාකයේ විදියට අපි සැලකනවා අවුරුදු 14ත් 21ත් අතර. මෙන්න මේ කාලයේ නම් බොහෝ දරුවෝ තමන්ගේ ආදර තටාකය පුරවගන්නේ සම වයස් කණ්ඩායම් එක්ක. ප්‍රිය ගෲප් එක. නිතරම අර ගෙදර අයත් එක්ක නෙමෙයි ඒගොල්ලන් යාළුවෝ කණ්ඩායමක් විදිහට ටීම් එකක් විදිහට ඒගොල්ලන් කල්ලි ගැහෙනවා. ටීම් එකක් විදිහට එකතු වෙලා වැඩ කරන්න ගොඩක් කැමතියි. ඒ නිසා තමයි පාසල් අධ්‍යාපනයේදී පාසල් කාලය තුලදී මේ දරුවන්ට මේ කාලයේ අර ටීම් වර්ක් වලට වැඩ කරන්න සහ විෂය බාහිර වැඩවලට යොමු වෙන්නට, විෂය බාහිර කටයුතු කරන්නට මේ දරුවන්ට
යොමු වෙන්න ඕනි කාලය තමයි මේ මං සඳහන් කළේ. ඊළඟට අපි 4 වෙනි ආදර තටාකයේ විදිහට කතා කරනවා අවුරුදු 21ත් 28ත් කියන කාණ්ඩය. එතකොට මේ අවුරුදු 21ත් 28ත් කියන කාණ්ඩය තුලදී දරුවා self love එකක් තමයි දකින්න පුළුවන්. ඒ කියන්නේ තමන්ට ආදරය කරනවා. තමන්ට විතරක් ආදරය කරන්න පටන් ගන්නවා. නිතර තමන් ගැන හොයලා බලනවා. තමන්ගේ දේවල් පිළිබඳව සැලකිලිමත් වෙනවා. ඒ වගේ තමන්ට දක්වන ආදරයක් මේ කාලයේ දකින්න පුළුවන්. ඉතින් අපි මේ අවුරුදු 21 28 ඔය කාලයට එන්න කලින් අපි ආපහු ගමන් කරමු නැවතත් පළවෙනි ආදර තටාකයට. මොකද මේ ආදර තටාකයේ පිරෙන්නේ අපි ඒ දරුවෙක් මව්කුසට ආවම සතුටටපත් වෙන්නේ ඒක නීත්‍යානුකූලව සිදු වුණොත් පමණයි. ඒ කියන්නේ තමන් අපේක්ෂාවෙන් ඉන්නකොට ඒ දේ ඉටු වුණොත් පමණයි ඒ වෙලාවේ ඒ මවට සතුටක් දැනෙන්නේ. අපි ඒ කාලය තුලදී පළවෙනි ආදර තටාකයේ දරුවගේ පිරෙන කාලයේදී මවට කිසි කෙනෙක්ගේ සැලකිල්ලක් නැත්නම් අහඹු ලෙස පිහිටි දරුවෙක් නම් ඒ වගේ තත්ත්ව පවුලේ අයගේ උදව් නැත්නම් අවමන් විඳින්න ලැබෙනවා නම් ඒ මව නිතරම කාලය ගත කරන්නේ ඉතාමත් දුක්මුසු මුහුණකින්. එතකොට ඒ දරුවට ඒ වේදනාවද ඒ හැඟීම් ඒ සියල්ල ගමන් කරනවා ඒ දරුවගේ පළවෙනි ආදර තටාකයක් නිවැරදිව සම්පූර්ණ වෙන්නේ නැහැ. ඔන්න පළවෙනි ආදර තටාකයේ එවැනි දරුවන්ට ඔන්න ගැටලු ඇති වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ දරුවෝ දෙවෙනි ආදර තටාකේ මේ ලෝකේ උපත ලැබුවොත් දෙවෙනි ආදර තටාකයට යනවා. දෙවෙනි ආදර තටාකයේදී මව පියා දික්කසාද වෙලා නම් මව පියා අතර ප්‍රශ්න ගැටලු ඇති වෙනවා නම් මව අහිමි වෙලා නම් පියා අහිමි වෙලා නම් ඔන්න දරුවගේ දෙවෙනි ආදර තටාකයත් සම්පූර්ණ වෙන්න පටන් ගන්නෙ නැහැ. ඒ ආදර තටාකයක් දරුවාට ප්‍රශ්න ගොඩකට අඩුකමකට කියන්නේ තටාකේ පිරෙන්නේ නැහැ. වයස ගත වෙනවා නමුත් පිරෙන්නේ නැහැ. නමුත් ඒ දරුවා ජීවිතේ ඉදිරියට ගත කරගෙන යනකොට තුන්වෙනි ආදර තටාකයටත් පැමිණෙනවා. තුන්වෙනි ආදර තටාකේ Tamanට පවුලේ පිළිගැනීමක් නැහැ, මව පියාගේ පිළිගැනීමක් ආදරයක් නැහැ, යාළුවෝ නැහැ. ඔන්න ඒ දරුවා දැන් Tamanගේ ජීවිතය ආදරය අහිමි වෙලා Tamanගේ ඒ ආදර අඩුව පුරව ගන්න ක්‍රම හොයන්න පටන් ගන්නවා. ඉතින් මේ ක්‍රම හොයාගෙන යනකොට එවැනි දරුවෝ පෞල් ප්‍රශ්න තියෙන විවිධ ගැටලු තියෙන මේ වගේ ආදර තටාක සම්පූර්ණව නොපිරුණු දරුවෝ අපි අතරට එනවා. විශේෂයෙන්ම පාසල් පද්ධතියක් තුල ගත්තම ඒ වගේ දරුවෝ අපිට හම්බ වෙනවා. ඉතින් අපි අර ආදර තටාකයේ පිරලා යන දරුවගේ කිසි ප්‍රශ්නයක් නැහැ. එයා සතුටින් ඉන්නවා, සතුටින් ඉගෙන ගන්නවා, අධ්‍යාපනයට කැමති, හොඳ පැත්තකට ඒ දරුවා ගමන් කරනවා. හැබැයි ඒ කියලා අපි අර ඒ දරුවොත් සමග විතරක් ඉදිරියට යන්න බෑ. අපේ සමාජයේම කොටසක් තමයි අර ආදර තටාකයේ හිඟයක් ඇතුව අපි ළඟට එන්නේ. ඉතින් ඒ දරුවන්ගේ ආදර තටාකය පිරීලා නැති නිසා අඩු වයසින් ඒ දරුවෝ විවිධ ආදර සම්බන්ධතා වලට යොමු වෙනවා, රැවටීම් වලට ලක් වෙනවා. තමන්ගේ ගෙදරින් වෙන් වෙලා තමන්ගේ අම්මා තාත්තගෙන් වෙන් වෙලා වෙනත් ආදර පස්සේ කියලා විවිධ ගැටලු වලට මුහුණ දෙනවා. ඉතින් අපි ඒ නිසා මේ වගේ ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වුණාම අපි මුලින්ම හොයලා බලන්න ඕනි දරුවගේ අතීත කතාව. මොකද එයා ඒ ගත කරලා ආපු තටාකවල එයාගේ හිඟය එහෙම නැත්නම් ඒ තටාක නොපිරීම නිසා දරුවා විඳපු පීඩනත් එක්ක මානසික ගැටුම් එක්ක දරුවා ඒ තත්ත්වයටපත් වෙන්න පුළුවන්. අකාලයේ මිය දෙන්නත් පුළුවන්. අකාලයේ විවිධ වැරදිවලට හසු වෙලා සමාජයේ කොන් වෙලා ජීවිතයේ අගාධයට වැටෙන්න පුළුවන්. ඒ තැනට වැටෙන්න කලින් අපි දරුවන්ට යහපත් මාර්ගය කියලා දෙන්න ඕන. හැබැයි අද සමාජයේ බලනකොට මේ ආදර තටාක පිරීලා තියෙන්නත් පුළුවන්. හැබැයි අපි දකින ප්‍රශ්නයක් තමයි තමන්ගේ දරුවා සමග තමන් රූපවාහිනිය නරඹනකොට ඒ කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. අද සමාජයේ වෙනකොට පුංචි පන්තියෙන් දරුවෝ කොළ කෑල්ලක තව දුවෙක් නම් පුතෙක්ට පුතෙක් නම් දුවෙක්ට
ඒ විදිහට නිවැරදිව අපි විරුද්ධ පාර්ශිකයෙක් එක්ක පුංචි දෙයක් ලියලා යවන්න පුළුවන්. හાર્ට් එකක් ඇඳලා යවනවා. මම ඔයාට ආදරේ කියලා යවනවා. ඒ පුංචි දරුවගේ හිතට කොහොමද ඒ తත්වයේ මතුවන්නේ? ඔබ ඔබේ පාසල් කාලය මතක් කරන්න, ඔබ ඔබේ ජීවිතය මතක් කරන්න, ඔබ ඔබේ ආදරය මතක් කරන්න. ඒ හැමදේම මතක් කරලා බලන්න අතීතයේ අපේ මව්පියන් අපිව ළඟ තියාගෙන එවැනි දේවල් බැලුවේ නැහැ. හැබැයි ආදරය කියන්නේ සමාජයේ වැරදි දෙයක් විදිහට නෙවෙයි දරුවන්ට අපි කියලා දෙන්න ඕනේ. ආදරය අම්මා තාත්තගේ ආදරය, ගුරුවරුන්ගේ ආදරය, යාළු මිත්‍රාදීන්ගේ ආදරය කියන දේ සහ වෙනත් පැත්තකට යොමු වුණු ආදරය කියන දෙකේ වෙනස දරුවන්ට අපි වටහලා දෙන්න ඕනේ. එවැනි දරුවන්ට ඒක වටහලා දුන්නොත් දරුවෝ කවදාවත් නොමගට යන්නේ නැහැ. දරුවෝ මේ දෙක අතරමං වෙන නිසා තමයි දරුවෝ ඒ කාලයේදී වැරදි තීරණවලට යොමු වෙන්නේ. මුලාවට යොමු වෙන්නේ. ඉතින් මෙන්න මේ ගැන අපි ඊටාම සැලකිලිමත් වෙන්න ඕනි. පුංචිම අවදියේ ඉඳලා දරුවා ගමන් කරනකොට ඒකම අද දෙමාපියෝ ගොඩාක් දුරට මේ වගේ ගැටලු සහ දරුවෝ අතර කතා වෙන දේවල් එක හොයලා බලනකොට ගොඩක් දෙමාපියෝ තමන්ගේ විවේක කාලය ටෙලි ඩ්‍රාමා එකක් ළඟ ගත කරනවා. ඉතින් අද දවසේ ගොඩාක් ටෙලි ඩ්‍රාමා වල තියෙන්නේ මේ ආදර සම්බන්ධතා ප්‍රශ්න ගැටලු කොහොමද අතර සම්බන්ධතා ඇති වෙන්නේ, ගැහැණු ළමෙක් පිරිමි ළමෙක් මෙහෙම කියන්නේ කොහොමද, එන්නේ වගේ දේවල් බලාගෙන ඉන්න දරුවා හිතනවා පුංචි පන්ති කාමරයක උනා. අද 3-4 වසර ගත්තත් ඒ පුංචි පන්ති කාමරයක උනත් මම ගැහැණු ළමෙක් පිරිමි ළමෙක් එක්ක වැඩිපුර කතා බහ කරනවා නම්, පිරිමි ළමෙක් ගැහැණු ළමෙක් එක්ක වැඩිපුර කතා බහ කරනවා නම් මෙයා අර බලලා නිතරම බලන ඩ්‍රාමා එක මතක් වෙනවා. එතකොට එයා ඒ සිතිවිලි ඇති කර ගන්නවා. එතකොට එයාත් හිතනවා මමත් මෙහෙම දෙන්න ඕනි. යාළුවෙක් විදියට දරුවෝ දන්නේ නැහැ එතනින් එයාලා කරන්නේ මොකද්ද කියලා. අපි ඒ වගේ පුංචි පන්තියක එවැනි සිදුවීම් වුණාම අපි හිතන්න හොඳ නැහැ කවදාවත් අර වැඩිහිටි මේ අදහසකින් වැරදි අදහසකින් එහෙම නැත්නම් නොමගට ගිහලා මේ දේ කරන්න කියලා. දරුවගේ හිතට වැරදි මාර්ගයක් පෙන්නලා දීලා තියෙන නිසා, එයා වැරදි මාර්ගයක් අවබෝධ කරගෙන තියෙන නිසා තමයි මෙවැනි ක්‍රමවලට යොමු වෙන්නේ. ඉතින් වැරදිකාරයෝ වෙන්නේ වැඩිහිටියෝම තමයි. ඒ නිසා දරුවත් එක්ක ගත කරනකොට හැමදේම දරුවට හොඳ දේ නරක දේ තහංචි දාන එක නෙමෙයි. තහනම් කරලා දාන එක නෙමෙයි. ඒකේ හොඳ නරක දරුවොත් එක්ක කියලා දෙන්න, අවබෝධ කරගන්න අපි බලහත්කාරකමින් නෙමෙයි දරුවට නොදැනුවම ඒ සම්බන්ධව දරුවට වැටහීම දෙන්න ඕනි. මම ගැහැණු ළමෙක් නම් මගේ යාළුවෝ පිරිමි දරුවොත් ඉන්න පුළුවන්, ගැහැණු ළමයිනුත් ඉන්න පුළුවන්. මම පිරිමි ළමෙක් නම් මගේ යාළුවෝ විදිහට ගැහැණු ළමයි ප්‍රේමා දෙගොල්ලම ඉන්නත් පුළුවන්. එතකොට එතනින් සහෝදරකමක් මිසක් එතනින් එහාට ගිය වෙනත් වැරදි බැඳීමක් ඇති නොවන විදිහට කටයුතු කරන විදිය දරුවට පැහැදිලි කිරීමක් එහෙම නැත්නම් අවබෝධ කිරීමක් කරන්න ඕනේ. මම කැමති පුංචි ලස්සන නිසඳසක් කියන්න. අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු මෙන්න මේ දෙයට. මේක පවසලා තියන්නේ කල්ලින් ජබ්රාන් කියන පුද්ගලයා. ඔබගේ දරුවන් නොවේය මේ හැම ජීවිත ආශාවේ දූ පුතුන්ය. දරුවන් ඔබ හා සිටියත් ඔබට අයිති නැත. ඔබ මගින් පැමිණියත් ඔබෙන් පැමිණ නැත. ඔබගේ සිතිවිලි කෙසේ ඔවුන්ට දෙන්නද? නිජ වූ සිතිවිලි ඔවුන්ට ඇති කල හැකිනම් දෙනු මැන සෙනෙහස ඔබගේ. රිසිනම් කළ මැන දරුවන් අනුකරණය දරුවන් ඔබ බඳු කරන්න නොසිතන්. මෙන්න මේ නිසඳසේ ලොකු තේරුමක් තියෙනවා. ලොකු අදහසක් තියෙනවා. ඔබගේ දරුවන් නොවේ මේ සෑම ජීවිත ආශාවේ දූ පුතුන්ය. ජීවත් වීමට මව්කුසක් තෝරගෙන පැමිණි දරුවන් මේ ඉන්නේ. දරුවන් ඔබ හා සිටියත් ඔබට අයිති නැත. අපිත් එක්ක දරුවෝ හිටියත් අපිට අර නීතියානුකූලව අයිතිය තිබ්බා. දරුවෝ අපිට අයිති නැත කියලා මෙතනින් කියන්නේ දරුවන්ගේ සිතිවිලි දරුවන්ගේම සිතිවිලි නිසා. ඔබ මගින් පැමිණියත් ඔබෙන් පැමිණ නැත. අපිව උපයෝගී කරගෙන දරුවා මේ ලෝකයට අපි
දරුවෝ කාලේ මේ ලෝකයට අපි මව්කුසක් තෝරගෙන අපි ඉපදෙනවා. ඉතින් අපි මේ ලෝකයට පැමිණෙන්න තමයි අපි මව්කුසක් තෝරගන්නේ. හැකිනම් දෙනු මැන සෙනෙහස ඔබේ. එකම කියනවා මේකේ නිජ වූ සිතවිලි ඔවුනට ඇත. ඔවුන් ගේන සිතවිලි. එයාගේ පෙර ආත්මයේ පෙර භවයේ හෝ කරපු දේවල් හා ඒක බැඳුන නිජ වුණ එයාටම වුණ සිතවිලියත් එක්ක තියෙනවා. ඒ නිසා මේ සිතවිලි අපි දෙන්න අවශ්‍ය නැහැ. හැකිනම් දෙනු මැන සෙනෙහස. එයාගේ සිතවිලි එයාට ඉදිරියට අරන් යන්න, එයාගේ සිතවිලිත් එක්ක එයාට ඉදිරියට ගමන් කරන්න, එයාට සෙනෙහස දුන්නම එයා ඒ හැමදේම සාර්ථකව අරගෙන යනවා. රිසිනම් කළ මැන දරුවන් අනුකරණය, දරුවන් ඔබ බදු කරන්න නොසිතන්න. කිසිම වෙලාවක අපි වගේම කරන්න කියන අදහස නෙවෙයි. දරුවට නිජ වූ දේ, දරුවට සහජයෙන්ම ගෙන ආපු දේත් එක්ක ඉදිරියට යන්න, එයාට උදව් කරන්න, එයාට සෙනෙහස දෙන්න. ඉතින් අද දවසට අපි මේ මූලික ආදර තටාක සම්බන්ධවයි කතා කරේ. තවත් දවසක එතන ඒ වයස් කාණ්ඩයෙන් ඒ ආදර තටාක වලින් එහාට සහ විශේෂයෙන්ම අපි අවුරුදු 14 21 21 28 කියන අවුරුදු ආදර තටාක සම්බන්ධවත් ඉදිරියේදී සාකච්ඡා කරමු. ඉතින් නිවැරදිව මේ ආදර තටාක හඳුනාගෙන දරුවාට නිවැරදි මඟ පෙන්වීමක් දෙන්න අද දවස වෙනකොට ඒ තටාක පහු කරලා තමන්ගේ දරුවා නොමගට ගිහින් ඉන්නවා නම් ඒ සඳහාද ප්‍රතිකාර, ඒ සඳහාද නිවැරදි මාර්ගය පෙන්වන ක්‍රම සම්බන්ධව ඉදිරියේදී ඔබව දැනුවත් කරන්න.